ආයිබෝවන් ව්‍යවසායකයෝ හොයාගෙන යන ගමනේදී අපි අද කොහෙද නැවතුනේ තරුෂ? ඔව් මනීෂා. අද අපි නතුරුන්නේ ව්‍යවසායකයන් තිබුණු ගම්මානයක. මේ අපේ ගම. කැලණි විශ්වවිද්‍යාලයේ යං ඔන්ටර්ප්‍රීනියර් ඇසෝසියේෂන් එකේ අපි ව්‍යවසායකයෙකු සමග කරන සාකච්ඡාවත් එක්ක තමයි ඔබ මේ එක්ක සිටින්නේ. කාලයත් එක්ක ගොඩක් වෙලාවට අපි දකිනවා ගංගාවල, කුඹුරුවල, ඒ වගේම වැව් තලාවල මඩ පස් තැන්පත් වෙලා තියෙනවා. ඒත් ඒක අපි හිතන්නේ දකින්න විදිහට අපි බැලූ බැල්මට සාමාන්‍ය දෙයක් කියලා. හැබැයි මේ ගැන වෙනස් විදිහකට, වෙනස් කෝණයකින් දකින්න පුද්ගලයාට මේක ආදායම් මාර්ගයක්. ඒ වගේම තමයි ඔහුගේ ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මහගුතෝතැන්නක්. අන්න ඒකෙන්ම තමා ව්‍යවසායකයා අනිකුත් පුද්ගලයින් එක වෙනස් වෙන්නේ. එහෙනම් අද අපි ආවා ඒ වගේ ව්‍යවසායකයෙක් එක්ක සාකච්ඡාවකට. ඉතින් ඔබතුමා ගැන, ඔබතුමාගේ ශේෂ්ත්‍රය ගැන කෙටි හැඳින්වීමක් කරලම අපි අපේ සාකච්ඡාව පටන් ගමු. ආයිබෝවන්. අයිබෝවන් පුතේ. පුතේ මගේ නම ඇවිල්ලා දුමිදු හේමජිත්. මම මැටි හා සෙරමික් ආභරණ හා ඕලමනස් ඒ වගේ දේවල් තමයි කරන්නේ. ඉතින් මං වැඩ කරන තැන ඇවිල්ලා බත්තර මුල්ල අපේ ගම පරිශ්‍රයේ තමයි තියෙන්නේ මගේ වෙළඳ කුටිය. ඉතින් හොඳ නිර්මාණ ටිකක් කරගෙන යනවා. ඉතින් අවශ්‍ය දේවල් මෙතනින් බලා ගන්නත් පුළුවන්, හදන විදිහ ඉගෙන ගන්න පුළුවන් විදිහට ඒ වගේ දේවල් කරගෙන යනවා. ඔබ මේ ශේෂ්ත්‍රයට පිවිසුනේ කොහොමද? පෞල් පසුබිමක් තියනවද? එහෙම නැත්නම් මේක ඔබේම අදහසක්ද? එහෙම එකක් නෑ පුතේ. මේ කියන්නේ මම පරම්පරාවෙන් එන මේ කර්මාන්තයේ එකක් නෙමෙයි. මම රැකියාවක් කරලා ඒකෙන් විශ්‍රාම අරගෙන තමයි මේ මගේ මේ ශේෂ්ත්‍රයට යොමු වුණේ. ඒකත් මේ මගේ බිරිඳ මේ සෙරමික් හා මැටි නිර්මාණ කරන එයා ගුරුවරයෙක්. ඉතින් එයාගෙන් තමයි මේ මට මේ පසුතලය හැදුනේ. ඉතින් මම ඒක තවත් දියුණු කරගෙන මේ වැඩේ කරගෙන යනවා. ඉතින් මේක හොඳ දෙයක්. ඉතින් මනසටත් හොඳයි. ඉතින් හොඳ ස්වාධීනව වැඩ කරන්න. මැටි වලින්, සෙරමික් වලින් කරන නිර්මාණ අපි මීට කලින් දැකලා තියෙනවා. අර ඒ දැකලා තියෙන සාම්ප්‍රදායික නිර්මාණ වලින් ඔබට ගිහිල්ලා ඔබේ මේ කුටියේ තියෙන නිර්මාණ එච්චර අපි දැකලා තියෙන නිර්මාණ වලට වඩා වෙනස්. ඉතින් මේ වගේ නිර්මාණ කරන්න කොහොමද අදහසක් ආවේ? ඔව් පුතේ. දැන් මම දැන් අපිත් ඔය බලනවනේ. ඉතින් දැන් යනවනේ, යනකොට ඉතින් දකින්න දේවල් හැම තැනම තියෙන එකම විදිහට. ඉතින් අපි පොඩක් වෙනස් වෙන්න ඕන. දැන් මේ නව ලෝකේ දැන් අලුත් පරම්පරාවට සටලන ඒවා තමයි අපි නිෂ්පාදනය. අපි දැන් ව්‍යවසායකයෙක් වුණාම අපි දැනගන්න ඕනේ අවශ්‍ය කරන අයට අවශ්‍ය දේ ලබා දෙන්න. ඒකට හැමදාම දකින්න දේ නෙමෙයි අපිට අවශ්‍ය වෙන මිනිස්සු හොයන්නේ අලුත් දේවල්. එතකොට මම කල්පනා කළා අර සඳකට පහන තමයි මම ඒක තමයි මගේ කන්ස්ට්‍රක්ට් එක කියන්නේ මගේ මෙව එක. එතකොට ඒකෙන් තමයි මම ගත්තේ ලියවැල් මොස්තරේ අලියා ඉන්නවා, අශ්වයා ඉන්නවා, ඒ වගේ හංසයා. එතකොට මිනිස්සුන්ට අලුත් දෙයක් ඒක. එතකොට මේ සඳකට පහනම එන්න ඕනේ නැහැ. ඒතර ඒකේ තියෙන පොඩි ඩීටේල් තියෙනවා. ඒ වගේ තමයි මේ ජුවලරි වලට මම මේ යොදාගෙන තියෙන්නේ. එතකොට මිනිස්සුන්ට ආවහම දැක්කම අවවාව ගාලා තියෙන්න ඕනේ. එතකොට තමයි මේකේ කියන හොඳ කියන්නේ. නැතුව මේ දැක්කහම අනේ අලියම විදිහට ඉන්න කියලා තැනක් නෑ. අලිය ඇවිදින විදිහ තියෙන්නේ. ඒක තමයි මේ අලුත් දේවල්. නැතුව මේ එකම දේ දැකලා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. මේ නිර්මාණ වලින් එකක් ගැන, ඒකේ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ. ඔව් පුතේ. සෙරමික් කියන්නේ පුතේ සුදු මැටි වලින් හදන ඒවා. ඒක ඒකට සුදු මැටි විතරක් නෙමෙයි. ඒකට පාවිච්චිට ගන්නවා කෙෝලින්, පෙල්ස්පා, ක්වාර්ට්ස්, බෝල්ට් ක්ලේ. ඉතින් මේක මේ ඔක්කොම එකට දාලා හදන්න බෑ. ඒකට රෙසිපියක් තියෙනවා. ඉතින් ඇලෙන සුළු අමුද්‍රව්‍ය 55යි නොලෙන අමුද්‍රව්‍ය 45යි. මේ අමුද්‍රව්‍ය හතරම එක කියන්නේ මේ වෙනස්. අපි හිතමුකෝ පරිප්පුවක් හදනවා කියලා. ඒ පරිප්පුවට තියෙන්න ඕනේ ලුණු තියෙන්න ඕනේ, මිරිස් තියෙන්න ඕනේ, කහ ඒ වගේ තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ තමයි මේ රෙසිපිය. කියන්නේ සෙරමික් එකක් හදනකොට තියෙනවා රෙසිපි. ඉතින් ඒ විදිහට හදාගත්තාම පස්සේ තමයි නිර්මාණයක් හදන්න පුළුවන්. නැත්තම් මේ ඇකිලෙන්න පුළුවන්, ඇඹරෙන්න පුළුවන්. මේක හොඳ
නිමාවක් විදිහට කරගන්න පුළුවන් අර රෙසපියකින් ගියාම. එතකොට ඒවා පුච්චනකොට 1200කට වගේ පුච්චන්න ඕනේ. ඒවලට වෙන මාලේප තියෙනවා, ස්ටේන් වර්ග තියෙනවා, ඉතින් ග්ලේස් වර්ග තියෙනවා. ඉතින් ඒවා හදා ගන්න ඕනේ. ඉතින් ඒවා හදා ගන්නකොට ඉතින් ස්ටේන් ඇවිල්ලා පිටින් ගන්න ඕනේ. ලංකාවේ ගොඩක් අඩුයි. ඉතින් ඒව අරගෙන තමයි අපි ග්ලේස් හදාගෙන ඔය දිස්නේ විදිහට එන විදිහට හදා මේ පුච්චලා ගන්නේ. ඒතර කොහොම කළත් 1200කට වගේ පිච්චෙන්න ඕනේ. 1200ට තමයි අපේ ෆයරින් කරන්න කියන්නේ. පුච්චන්නේ. එතකොට රතු මැටි එක දැන් බැලුවොත් එහෙම රතු මැටි ඇවිල්ලා සාමාන්‍ය ස්වභාවික මැටි ඇවිල්ලා වෙන අමුද්‍රව්‍ය මොනවත් දාන්න ඕනේ නැහැ. ඉතින් ඒව පදම් කරලා තමයි ඒව හදලා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක ත්‍රෝවෙන් කැඩි කරලා ඊට අපි ඒව පුච්චන්නත් එපා. ඒකද කියන්නේ පුච්චන්න ඉස්සලා අපි ඒක සකපුරෙන් හදලා ඒක හම්පදම කියන ලෙද හාට් කියලා. ඉතින් ඒ හම්පදමෙන් තමයි ඒව ලියවලා අඩි සකස් කරලා පුච්චන්න ගන්නේ. ඒ පුච්චන්නෙත් ඒවා 850 900 අතර තමයි. ඒකට ඔය දර පෝරුණු වගේ ඒවා තමයි ගම්බද පෝරුණු වගේ දේවල් වලින් තමයි ඔව පුච්චන්නේ. ඒතර පුච්චලා ගත්තාන් පස්සේ හරි නිමාවක්. එතකොට අර ඒකේ තියෙනවනේ ඔය මැටි වල තියෙනවනේ කොහොම කළත් අපද්‍රව්‍ය සාර කියන්නේ අහිතකර දේවල් තියෙනවනේ. ඒවර 8 සෙල්සියස් අංශක 850 900ට වගේ පිච්චලා යනකොට ඒ තියෙන අපත් කියන්නේ සාර අපිට අවශ්‍ය නැති අපද්‍රව්‍ය ඔක්කොම විනාශ වෙලා යනවා පිච්චිලා යනකොට. එතකොට ඉතින් හොඳයි. පාවිච්චියට ගන්න පුළුවන් හොඳ දෙකට වතුර බොන්න කෑම කන්න. සෙරමික් කියන එකත් එහෙම ලොකු ඇඟට අහිත කර නැහැ. ඉතින් අර ගොඩක් ඉස්සර කාලේ කරලා තියෙනවා ලෙඩ් භාවිතා කරලා ග්ලේස් ඉක්මනට මේ 910 වගේ යනකොට සෙල්සියස් අංශක 910 වගේ යනකොට ඉක්මනට පුච්ච ගන්න. ඒව ඇවිල්ලා ලස්සනට හදා ගන්න දේවල් වල මනසගේ. ඉතින් කන බොන ඒවලට ඔබ භාවිතා කරන්නේ නැහැ. ඉතින් එච්චර තමයි ඔය තියෙන ඕකේ තියෙන ප්‍රොසෙස් එක. ව්‍යවසායකෙක් විදිහට ඔබට ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ලැබෙන වාසි මොනවද? ජාත්‍යන්තර වශයෙන් ඉතින් අපි මේ අපේ රටේ සෑහෙන ලොකු වාසියක් ලැබෙනවා. ජාත්‍යන්තර වශයෙන් බැලුවාම මමගේ කරන නිර්මාණ එහෙම ගොඩක් පිටරට කට්ටියට මෙහෙට යනවා. ඉතින් හොඳ දේවල් වෙනවා. මොකද ව්‍යවසායකෙක් වහම පුතේ මං යටතේ වැඩ කරන සේවකයෝ ඉන්නවා. ඉතින් එයාටත් හොඳ අත්වලක් මගෙන් ලැබෙනවා. ඉතින් ඒ අය හොඳ මේ ආත්ම තෘප්තියෙන් වැඩ කරනවා. ඉතින් මමත් ඉතින් හරි සතුටින් ඉන්නවා. ඉතින් මොකද මං වටා ඉන්න පිරිස සතුටින් වැඩ කරනකොට මටත් ඊට වැඩි සතුටක් නැහැ. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්නේ විදේශ වෙළඳපොළ කියන්නේ ඒක ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඔව් එතකොට රටේ ආර්ථිකයටත් ඒක උදව්වක් කරනවා. ඔව් රටේ ආර්ථිකයට නිෂ්පාදනය වෙනවා. ඉතින් මගේ ආර්ථිකයටත් ලොකු ලක් වෙනවා. එතකොට මේ ශාස්ත්‍රයේ ඔබ දැනට මුහුණ දීලා තියෙන අභියෝග මොනවද? එහෙම නැත්නම් ඉස්සරහට එයි කියලා හිතන අභියෝග මොනවද? මෙහෙම එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ අපිට පාවිච්චියට ගන්න පුළුවන් අමුද්‍රව්‍ය තියෙනවා. ඒනට ඒ පිරිසිදු සකස් කරපු ඒවා අඩුයි. බොහෝ ගොඩක් අඩුයි. ඒතකොට පිට රටින් තමයි අපිට අමුද්‍රව්‍ය ගෙන්න ගන්න ඕනේ. ඒතකොට ඒකෙදි ලොකු වියදමක් දරන්න ඕනේ. එතනදී හදන නිර්මාණය අපි හිතන ගානට වැඩිය වැඩි වෙනවා. ඒතකොට මිනිස්සු එතනදී පොඩ පැකිලෙනවා මේ බඩු ගන්න කියලා. ඒතකොට අමුද්‍රව්‍ය වලට යන වියදමයි දැන් ගෑස් වලට යන වියදමත් එක්ක බැලුවාම ලොකු ගැප් එකක් එනවා. ඒතකොට මේ බඩුවක් අපි මේ නිර්මාණයක් රුපියල් 1000ක් කියලා. අර බඩුවල කියන්නේ අමුද්‍රව්‍ය වල ගාන වැඩි වුණාම ඒක 1500ක් කරන්න බෑනේ. මම දැන් අර මට්ටමේ තියාගෙන නිගිහිල්ලා තියෙනවා. ඉතින් එතනදී ලොකු අවාසියක් ඇති වෙනවා. ඉතින් ඉස්සරහට අමුද්‍රව්‍ය ආනයනය වෙනවා නම් ගොඩක් හොඳයි. මේ ලංකාවෙත් තියෙනවා රටේ අපේ රටේ දේශීය තියෙනවා අමුද්‍රව්‍ය හොඳ අමුද්‍රව්‍ය තියෙනවා. ඒ වුණාට අර පිරිසිදුවම තියෙන අමුද්‍රව්‍ය ගොඩක් තියෙන්නේ පිටරටින් ගෙන්නන ඒවා තමයි. ඉතින් මේ ශ්‍රේෂ්ඨට ගොඩක්ම වැදගත් ආනයන කරන අමුද්‍රව්‍යත් ගොඩක්ම වැදගත්. ඉතින් මේ රතු මැටි ආශ්‍රිත කරන දේවල් වලට ඉතින් අපේ රටේ දේවල් තමයි ලෝකේ තියෙන හොඳ මැටි. එහෙම ගොඩක් හොඳ මැටි වර්ග තියෙන්නේ අපේ රටේ තමයි. ව්‍යවසායකයෙක් කියන්නේ දේවල් තමන්ගේ ළඟට එනකම් බලන් ඉන්න කෙනෙක් නෙවෙයි. අවස්ථාවන් හඹා යන පුද්ගලයෙක්. ඉතින් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණාට ඔබතුමාගේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කරාට මේ වගේ තවත් ලස්සන නිර්මාණ තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ඇසෝසිේෂන් එක